2015 ජනවාරි මාසේ 8 වෙනිදාට කලින් අද ඔය උද්ඝෝෂණය කරන රාජ්‍ය නිලධාරීන්ට උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් තිබ්බද? ජනතාව උසිගන්වන සුළු ප්‍රකාශ නිකුත් කරන පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන මාධ්‍යවේදීන්ට ඒ විදිහට වැඩ කරන්න පුළුවන්කමක් තිබ්බද? ඒ වගේම වෘත්තීය සමිතිවලට සෑම පොඩි දෙයක්ම අල්ලගෙන කොළඹ කොටුවට හෝ ජනාධිපති කාර්යාලය වට කරලා මේ උද්ඝෝෂණය කිරීමේ හැකියාව තිබ්බද? එහෙම තිබ්බා නම් එක්ක සුදු වෑන්හකින් උස්සනවා, එහෙම නැත්නම් අතපය කපනවා, මාධ්‍ය ආයතන ගිනි තියනවා, පොළු වලින් ගහලා එලවනවා. ඉතින් ඒ නිසා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති මැතිවරණයේදී මේ රටේ උතුරෙත් දකුණෙත් බස්නාහිරත් නැගෙනහිරත් කඳුකරයේත් ඉන්න ජනතාව ජාති ආගම් පක්ෂපාත කුලමල ભેදයෙන් තොරව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව බලයට පත් කරේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් දිනා ගන්න නීතිය ආධිපත්‍ය රජ කරන සමාජයක් නිර්මාණය කරන්න. මේ නිදහස සහ නීතිය ආධිපත්‍ය ලැබිය යුත්තේ රටේ ජන සමාජයේ දියුණුව සඳහා මිසක රටේ පරිහානිය කරා නෙමෙයි කියන එකයි මගේ විශ්වාසය. අද බලන්න විදේශ රටක ආයෝජකයෙක් ආවහම කොළඹ නගරයේ තිබෙන හෝටලයක නතර වෙලා හිටියොත් ඌට කොල්ලි පිටිය හන්දියට එන්න පෑ දෙකක් යනවා. මොකද උද්ඝෝෂණ. එතකොට එවැනි ආයෝජකයෙක් අපේ රට එයිද? එතකොට ඔහු නැවත අප්‍රසාදයෙන් හැරිලා යනවා නම් අපිට කොහොමද ඍජු විදේශ ආයෝජන එන්නේ? අපිට කොහොමද ප්‍රතිඅපනයන ආදායම එන්නේ? එහෙමනම් කොහොමද පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා විවර වෙන්නේ? ඉතින් ඒ නිසා මේක ආර්ථිකයට හානි කරනවා පළවෙනි වශයෙන්. දෙවෙනි කාරණේ වැඩ ඇරිලා කොළඹ නගරයේ ඉඳලා හෝමාගමට කඩුවෙලට මහරගමට ඒ වගේම පිළියන්දලට පානදුරට මොරටුට යන ජනතාවට මග කොච්චර රස්තිය අදුවන්න වෙලා තියෙනවද? ඒ නිසා එක කණ්ඩායමක උද්ඝෝෂණයකට සමස්ත මහ ජනතාවගේම අපේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගරයේ වැඩ කරන සියලු ජනතාවගේ කාලය නාස්ති වෙනවා. මේක හරහා වාහන කීයක් නිරපරාධයෙන් තෙල් නාස්ති කරන්න වෙලා තියෙනවද? මේවා රටේ ආර්ථිකයට බලපානවා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් අද රෝගියෙකුට හදිසි අවස්ථාවකදී ජාතික රෝහලට ඉතා ඉක්මනින් යාමේ හැකියාව තියෙනවද? අන්න ඒ නිසා අපි වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෘත්තීය සටන් කළ යුතුයි. ඒක සඳහා අපි ගරු කරනවා. ඒක හැබැයි රටේ ආර්ථිකයට හෝ මහ ජනතාවට හෝ පරිසරයට හෝ හානියක් වෙන ආකාරයට සිද්ධ කරන්න බෑ කියන එකයි අපේ මතය. ඒ නිසා මගේ නම් යෝජනාව අපි දියුණු වෙමින් පවතින රටක් හැටියට වේගවත් ආර්ථික සංවර්ධනයක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ දැක්ම අනුව අපට අවශ්‍ය නම් කොළඹ මහනගර සභා සීමා තුළ මේක තහනම් කරන්න ඕන. ගරු ඇමතිතුමා ඒකට අකමැති නම් තවදුරටත් මේක ලිහිල් කරන්න ඕන කියලා හිතනවා නම් කොළඹ නගරයේ එක් ස්ථානයක් දෙන්න. එහෙම නැත්නම් කොළඹ නගරයෙන් පිටත වෙනත් ස්ථානයක් දෙන්න. මේ රථවාහන තදබදය සහ ආර්ථිකයට හානියක් නොවන ආකාරයට ඒක ලබා දෙන්න කියන එක තමයි අපේ අදහස.